ඒ ගස්වල මේ බඳ මහතයි අර පොත්ත වගේ කර ගැලවිලා වැටෙන එක ලොකුට තියෙනවා. හරි? ඒතර ඒවට මේ පොතු වලට කියන වල්ක පටක නේ? මොකද කියන්නේ? වල්ක පටක. ඒක දැක්කපු එක රොබර්ට් හූක් නිකන් එක සමාන ගතියකුත් තියෙනවද මන්ද? දැන් වල්ක පටකයක් ගැලවිලා ගත්තා මේ ගඟට වන්නක වෙලාව ගඟට වැටෙනාම මේ වල්ක පටකේ දැන් ගඟේ පාවි යනවා. දැන් මිනිහට වෙන වැඩක් නැති ඉඳ මේක දිහා බලන් ඉන්නේ නැති. මිනිහා කල්පනා කළා පාවුනේ ඇයි? ගිලෙන්න තිබ්බනේ. හිතපන්ක මූටෝක හිතුන්නේ නැත්නම් අපිට මේ ඒකකේම නෑනේ අද. නේ? එතකොට දැන් පාවුනේ ඇයි? ගත්ත වල්ක පටකය ගෙනිච්ච ගෙදර. ගිහින් එයාම හදපු අන්වීක්ෂකින් මේ ලෝකේ ඇත්තටම මේ මුලින්ම අන්වීක්ෂය හදුවා එයා නෙමෙයි. මේක එයාම හදාගත්තු අන්වීක්ෂයක්. ඒකෙන් මිනිහා බැලුවා මේ තුනී ඡේදයක් අරගෙන. ඊට පස්සේ දැක්ක නිකන් අර මේස් බැනීමක සිදුරු තියෙන්නේ. අන්න ඒ වගේ සිදුරු වගේක්. මේස් බැනියන් වල ලොකු සිදුරුක් තියෙනවා. අපේ ඒව නෙමෙයි මේ කියන්නේ. එච්චරයි. නිකන් මෙන්න මෙහෙම අපියරන්ස් එකක් එයා දැක්ක නිකන්. හරිද? දැකලා එයා ඒ එක මෙන්න මේ එක කොටුවකට තමයි එයා නම් කරේ මොකක් කියලාද? සෙල්. ඒ අඳුන නම. සෛලේ යන පදේ හඳුන්වා දීමේ ගෞරවයෙන් වෙන්නේ කාටද? රොබර්ට් හුක්. අන්වීක්ෂයක් ලෝකෙ මේ මුලින්ම හැදුවා එයා නෙමෙයි. එයාගේ යාළුවෙක්. ඇන්ටන් බෑන්ඩ් වල කියන්නේ හොඳයි.